අගතුමා දියානු දීවරයන් පිළිබඳ මොකද්ද හරියට ඒකේ තත්ත්වය? මගේ මතය දීවරයා මේ බෝඩර්ස් කොහෙද මේක ඉන්දියාවේ මේක ලංකාවේද කියලා යන්නේ නැහැ. මාළුවාගේ පස්සෙන් තමයි දීවරයා දුවන්නේ. ඉතින් දීවරයා මාළුවාගේ පස්සෙන් යනවා නම් දීවරයා දීවර කර්මාන්තයේ දෙනකොට මේවා පිළිබඳව වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඉතිහාසයේ ඉඳලම ඒක තිබුණා. අපේ දීවරයොත් යනවා, අපේ දීවරයොත් අල්ල ගන්නවා. ඒ කට්ටිය නිදහස් කරලා තියෙනවා, නඩු කියලා තියෙනවා. මේ අයත් විශාල වශයෙන් ඉන්න පටන් ගත්තා. ඉතින් මේක දැන් අපේ දීවරයන් මේ කර්මාන්තයට එදිලා තියෙනවා. එතකොට ඒ අතරතුර මේ පිළිබඳව අපි රාජ්‍යයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා කීප වතාවක්. දැන් අපි වර්කින් ගෲප් එකක්. ඉතින් ඒ වර්කින් ගෲප් එක පුළුවන් තරම් ඉක්මනින් රැස් වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එකඟුනේ ඒකට යෝග්‍ය යන්ත්‍රණයක් අපි ස්ථාපිත කරමු කියලා. ඒතර ජොයින්ට් වර්කින් ගෲප් එක දැන් පවතින යන්ත්‍රණයක්. හැබැයි 2006 ඉඳන් අද දක්වා ඒවල රැස් වෙලා නැහැ. ශ්‍රී ලංකා රජය හා ඉන්දියා රජය තීරණය කළා ඒක යලි ප්‍රාණවත් කිරීම, යලි ආරම්භ කිරීම මේකට මේ ඵලදායී වැඩපිළිවෙලක් වෙයි කියලා. අනෙක ඒ දීවර සමිතිය අතර ආයෝජනතුමා ඒ දීවරයන් හා අපේ දීවරයන් අතර සාකච්ඡා ආරම්භ කළා. දැන් ඒකත් යහපත් ප්‍රතිඵල ඒ තුලින් ජනිත වෙලා තියෙනවා කියලා. මොකද එකඟත්වයකට පැමිණිලා ඊට වශයෙන් මේක සාකච්ඡා කරලා මේ ජොයින්ට් වර්කින් ගෲප් මෙකනිසම් එක හරහා. ඉතින් ඒ විදිහට මේකට මේ අඩ්හොක් අප්‍රෝච් එකට වඩා ස්ථිරසාර විසඳුමක් සෙවීම තමයි අපේ මේ ප්‍රයත්නය. ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඉවරයා මේ බෝඩර්ස් ප්‍රශ්නයක් නෙවෙයි වඩා හොඳයි. මේක මොකක්ද? ඒ අවස්ථාවල හදන්න තමයි තොට බඩගින්ගු වශයෙන් බැලුවොත් වගා කරන එදා මෙට්‍රික් ටන් 1,47,000ක් ලංකාවට ගෙනාවා. ගිය අවුරුද්දේ ගෙනාවේ මෙට්‍රික් ටන් 6,000යි. ඒකත් රිපෝට් සඳහා අවශ්‍ය විශේෂිත එදා බඩගින්ගු රුපියල් 4ට 5ටවත් අත් විකුණගන්න බැහැ. දැන් 28ක සාතික මිලක් ලබා දීලා. ප්‍රදේශීය සහ බිම් මට්ටමේ මේ රජයේ නිලධාරීන්ගේ සමහර වැඩ කටයුතු නිසා සමහර අයගේ වැඩ රාජ්‍ය සමහරට අපහසුතාවයට පත් වෙන ආකාරයේ වැඩ සමහර නිලධාරීන් අපට චෝදනා විශේෂම ජනතාවගෙන් පැමිණ ලැබී තිබෙනවා. පැමිණිල්ලක් අපිට આવුත් මෙවැනි කටයුත්තක් කරනවා කියලා ඒක අපි පරීක්ෂණ කරලා නීති අනුකූල පියවර ගන්න. ඉතින් එහෙම එකක් තියෙනවා නම් අපිට ඒවන්න. ඒකට අපි ඒක ගැන අවශ්‍ය අමාත්‍යාංශයට දන්නන්න ඒ නිලධාරීන් ගැන අපි ඉස්සෙල්ලා බලනවා. රාජ්‍ය සේවයේ වැඩි දෙනා මම ස්ථානවලට ගියා, ප්‍රදේශවලට පොළොන්නරුවට ගියා, මේ අනුරාධපුරයට ගියා, ඊට පස්සේ සම්පාර වලට මගේ ඇමතිවරු ගියා. ඒ රාජ්‍ය නිලධාරීන් නැත්නම් මේ පුදුම කැපවීමක් කරලා වැඩ කරා. එයාලගේ කාලය පිළිබඳව එයා බැලුවේ නැහැ. දිසාපතිගේ ඉඳලා පල්ලෙහාට හැම නිලධාරියෙක්ම හමුදාව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මේ බලාගෙන හිටියේ නැහැ. එයාලා කෙලින්ම බෝට්ටු දැන් කීප දෙනෙක් මැරුණා එහෙම. දැන් බෝට්ටුව නේවි එකේ බෝට්ටුව මේ වෙලාව පස් ගානක් ඇවිල්ලා පිස් වෙලා ගිහිල්ලා වතුර පාරට මේ බෝක්කුව වැදිලා බෝට්ටුව මේ වුණා. ඒකෙදි නේවි මේ නේවි එකෙන් මෙහෙම මරණයක් සිදු වුණා කියලා ඇහුවා. මං කොහොම මේ කට්ටියට තියනව නේද මේ ලයිෆ් ජැකට්ස් දාලා නේද යවන්නේ කියලා හැමෝම. ඒක කිව්වා නෑ ඒක අරගෙන මේ බෝට්ටුව ආපු ළමයිකට දීලා. හැලිලු. යායව නිකමයි පල්ලයට බෑ. මොකද තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව දැනට අනුගමනය කරන කෙනෙකුගේ ජීවිත යථා තත්ත්වයට ගැනීම සඳහා ඒ කියන්නේ මොනවද ක්‍රියාත්මක වෙන වැඩසටහන් අනිත් එක තමයි ඇත්තටම ඒකේ අතරමැදි ප්‍රශ්නයක් ඇටියට තියෙන නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය. ඉන්න තානාපති කාර්යාලවල
ඒ මූලිකයන්ට කරුණු පහල අපි අවතැන්නුවන් ගැන කතා කරා. එක්ස් කොම්පිටන්ස්ලා ගැන කතා කරා. සංවර්ධනය ගැන කතා කරා. ඒ විශාල වැඩ කොටසක් යුද්ධයෙන් පස්සේ වෙලා තියෙනවා ඉදිරියටත් වෙනවා. ඉතින් මේවා ගෙනියලා අපි ඒ කාරණා ඒ විස්තර ඒ අදාළ පාර්ශවයන්ට ඉදිරිපත් කරලා අපි මතයක් ගොඩනගන්න ඕනේ. මම හිතන්නේ මේ හැක්ටාර් ඉක්මනින්ම ඉතින් ඒ විදිහට මේකට මේ ස්ථිරසාර විසඳුමක් අඩ්හොක් අප්‍රෝච් එකට වඩා ස්ථිරසාර විසඳුමක් සෙවීම තමයි අපේ මේ ඒක මේ සාමාන්‍ය වගේ බෙදන එක තමයි මලාපේ හරි මේක නෑ ඒක තමන්ගේ වෙන කෙනාට විරුද්ධව අදාගෙන ඉන්නේ මොකද අපි ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ මේවා පිළිබඳව වැඩි ඒකම කරන්නේ නැහැ ඊට තමයි ඒක තිබුණේ යන මේක මාකේ එදිලා තියෙනවා ඒකට Why is Navy that so? will never do that. I know. Because they say it wasn't a war, it's civilian there were event. incident about 1 or 2 that was සමස්ත වශයෙන් ණය ගන්න ප්‍රමාණයට වැඩිය ණය ගෙවීමේ හැකියාව ජාතික නිෂ්පාදනය වැඩිවීමත් වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි අපි දකින්නේ. ඒ නිසා ණය වලට වාර්ෂිකව ගෙවන පොලී හෝ ණය ගෙවීම ප්‍රමාණ හෝ ණය ගෙවීමට ඇති හැකියාව හෝ ණය බර හෝ වැඩි වෙච්ච දර්ශකයක් නැහැ. කෙනෙකුට හැබැයි රුපියල් 7 වලින් පෙන්වන්න පුළුවන් 2000ට වැඩිය 2010 ණය වැඩි කියලා. හැබැයි ඒ විදිහටම පෙන්වන්න පුළුවන් 2000ට වැඩි 2010 ආදායමත් වැඩි කියලා. ඉතින් අර පාවිච්චි කරන වෘත්තීමය දර්ශකයක් උඩ තමයි රටේ ණය බැර වැඩි වෙලාද නැද්ද කියලා තීරණය කරන්නේ. මම මේක පොළ බැලුවා නම් කොහොමද මොකද මේ අයට මූලිකව ආහාර වාහය විනාශයලා තියෙන අනවසරයෙන් ඒක කියන්නේ මේ වංගලත් කුගේ කාලේ පිළිලන්නේ ඒ අයගේ අතර නෙවෙයි ඉතින් අම්පොඩසක් ඉන්නවා ඊටත් මේ අය එන්නේ අපේ මේ ඉඳගෙන ඒ ව්‍යාපාරයේ කියන්නේ අයිකම්